තෙරුවන් සරණයි. මේ එපිසෝඩ් එක මම කරන්න හිතුවේ කීප දෙනෙක්ගේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න එක් දින වැඩමුළුවක් මේකක්. මේකේ පංචාංග ග්‍රාහක ස්කූට ලිතක් භාවිතා කරන්නේ කොහොමද කියන එක ආධුනික ඔබට පහදලා දෙන්න. මේකත් උදේ ෂෙඩියුල් එක සම්පූර්ණ හැන්දෑව වෙනකම් පන්තිය තියෙනවා උදේ ඉඳලා. ඒකේ මුල ඉඳලා අග වෙනකම්ම අත්‍යවශ්‍ය කොටස්. අතෝ ලිතේ සම්පූර්ණව පිටුවට නෙවෙයි. ඒකේ තමන්ට භාවිතා කරන්න අත්‍යවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම පහදලා දෙනවා. ඊට පස්සේ ඒකේ ප්‍රශ්න උත්තර වලට තමයි උගා කාලේ දාන්නේ මම. මේක ලියලා පෙන්නන්න දෙයක් නෙමෙයිනේ. ඒක කරලා පෙන්නන්න දෙයක් නෙමෙයිනේ. මේකේ තියෙන්නේ ලිත ළඟ තියාගෙන ඔයගලන්ට පෙරලා මෙන්න මේකයි මේකෙන් පෙන්නන්නේ මේකයි මෙව පෙන්නන්නේ කියලා හුඟක් ලිතේ තියෙන කරුණු කාරණා අපි ඉගෙනගත යුතු ඉගෙන ගන්න ඕන. මූර්තයක් හදන කොටත් එහෙමයි, කේන්දරයක් හදන කොටත් එහෙමයි, සෙත් කවියක් හදන කොටත් එහෙමයි. ඒ වගේ විවිධ කටයුතු වලදී අපිට ලිත හුඟක් වෙලාවට 95%ක්ම අපිට ලිත භාවිතා කරන්න වෙනවා. අපිට ලිත අවශ්‍ය වෙනවා. ලිතත් එක්ක තමයි අපි හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ. ඒතර ලිතත් එක්ක ගනුදෙනු කරනකොට ලිත පිළිබඳව පූර්ණ අවබෝධයක් අපිට තියෙනවා. නැත්නම් අපි කොහොමද ලිත භාවිතා කරන්නේ? මම දන්න හොඳටම දන්න ජ්‍යොතිර්වේදීනුත් ඉන්නවා ලිත පිළිබඳව පූර්ණ අවබෝධයක් නැහැ. පරණ කට්ටිය නෙමෙයි. පරණ කට්ටිය නම් ඔක අතබුලක්සේ පුළුවන්. ආධුනික කට්ටිය ඉන්නවා ලිත පිළිබඳව නිකන් ලිත දන්නේ එක සුළු කොටස් ටිකක් තියෙනවා ඒක දන්නවා. ඒ අරගෙන ලිත පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ලිතේ මේවා තියෙන්නේ මේමයි මේක තියෙන්නේ මේ හේතුවින්දයි මේ ඒක. ඉතින් මම ඉල්ලීම් ඉෂ්ට කරන යන අතරතුර මේකත් කීප දෙනෙක් ආධුනික කට්ටිය ඉල්ලුවා. ඉතින් ඕගොල්ලන්ගේ ඉල්ලීම පරිදි දැන් මම මේ මාසේ පෙබ්‍රවාරි මාසේ මුල වගේ මම 28 පන්තිය පවත්වනවා. 28 කියන්නේ සෙනසුරාදා දවසක්. 28 සෙනසුරාදා මම පන්තිය පවත්වනවා උදේ වරුවේ ඉඳලා හැන්දෑව වෙනකම්ම. ඉතින් ඒකට තවත් සම්බන්ධ වෙන ඕන කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න දිනේ වෙනකම්ම ඉන්න එපා. නැත්තම් 28 වෙනිදා මේ උදේ වරුවේ දඟලනවා. එහෙම කට්ටියව මම ගන්නෙම නැහැ. ගිය පාරත් එහෙමයි. උදේ වෙනකන් පවත්වන දවසට උදේ වෙනකන් ඉන්නවා. එහෙම කට්ටිය එතකොට මම බිසිනේ. අවබෝධයක් කියලා ඔළුවක් කියලා එකක් තියෙනවා නම් තේරෙනවනේ. ඒක ඒ වෙලාවට මට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගන්න ඕනේ. ගාත් දේවල් තියෙනවා. මිනිස්සුන්ගේ මේකට ගන්න එක නෙමෙයි මට වැඩේ. ඉතින් මේ පිළිබඳව ෂෙඩියුල් එක. ඒ කියන්නේ කොයි වෙලාවටද පටන් ගන්නෙ? බ්‍රේක් තියෙන්නේ කොහොමද? හැන්දෑව වෙනකම්ම කීය වෙනකම් වගේ කරනවද? එක් දින වැඩමුළුවට මම ආය කරන ගාණ කීයද? ඒක ගෙවන්න ඕනේ කවදාට ඉස්සල්ලාද? මේ විස්තර ඔක්කොම තියෙනවා දාලා. ඉතින් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ විස්තර ඔක්කොම දැනගෙන නිකන් අරක දැක්කේ නෑ මේක දැක්කේ නෑ අරක දැක්කා මම මේක දැක්කේ නෑ ඒ වගේ නිකන් මඤ්ඤක් කතා කියන්නේ නැතුව සම්පූර්ණ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඒකේ තියෙන ලින්ක් එක කියවලා ඒකේ තියෙනවනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දානවනේ මේකට අවශ්‍ය කරන දේවල් ඔක්කොම දත්ත සාධක ඊට පස්සේ ඒ ඔක්කොම ඉෂ්ට සිද්ධ කරලා ඊට පස්සේ පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට මාගාව තියෙන්නේ පංචාංග එක ලිතක් තියෙනවා. එක්කෝ ප්‍රතිවිතාන මහත්තයාගේ තිරසරේක හරි ලංකා පංචාංග ග්‍රාහක ස්පුටලිත හරි දෙකේම තියෙන ඉතින් සුළු වෙනස්කම් තියෙනවා. අච්චරයි නැත්තම් දෙකම එකයි.
ඒ වගේ ලිත් තියෙනවා. ඉතින් ඒ ඕනම ලිතක් ළඟ තියාගෙන අහන්න පුළුවන් ඕගලන්ට. ප්‍රශ්න මොකක්ද කින්ද මන්ද කියලා. එතකොට අපි මට මම බලාපොරොත්තු වෙනවා අර පංචපක්ෂ ශාස්ත්‍රයේ ඔයගලන්ට ඉගෙනුවා වගේ උදේ ඉඳලා හැන්ද යනකම් මේක ගැන වැඩමුළුවක් කරන්න. ඉතින් ඔයගලන්ට කැමති කට්ටිය ඉන්නවනම් දැනටත් සම්බන්ධ වෙලා තියෙනවා කීප දෙනෙක්. 28 වෙනිදා මම පන්තිය පවත්වනවා සෙනසුරාදා දවසේ. උදේ ඉඳලා හැන්ද යනකම්. ඒ කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අය කරන ගාස්තුව ඔක්කොම දාලා ඒක කියවලා බලලා කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. අකමැති නම් නිකන් ඉන්න පුළුවන්. ඒක මාට ප්‍රශ්නයක්වත් නැහැ. ඔයගලන්ට අවශ්‍ය කරන දේවල් ගා දැනගන්න පුළුවන් සම්බන්ධ වුණොත්. එතන එච්චරයි තියෙන්නේ කියන්නේ. ඕක 20 පෙබ්‍රවාරි මාසේ 28 වෙනිදා පන්තිය පවත්වනවා උදේ වරුවේ ඉඳලා හැන්දෑව වෙනකම්. කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේක සමුදා උදේ අප්ලෝඩ් කරනවා. සමුදා උදේ අප්ලෝඩ් කරනවා. ඒ වෙනත්ත ඉරිත රැයට මම අප්ලෝඩ් කරනවා. ඒතර ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ විස්තර ඔක්කොම. එතකොට ඕගොල්ලන්ට තියෙනවා සතියක් විතර තියෙනවා. අද ඉරිදා අද දැම්මොත් සතියක් විතර තියෙනවා මේකේ ඔක්කොම. එතකොට මේ මුදල් ගෙවීම ඔක්කොම 26 හැන්දෑවේ වෙනකොට හැන්දෑවේ 26 වෙනිදා හැන්දෑවේ 5 වෙනකොට ඉවර කරලා තියන්න ඕනේ. ගෙවීම ඔක්කොම ගෙවලා ඔක්කොම කරලා. ඊට පස්සේ 27 මම වීඩියෝ ලින්ක් එක එවනවා. ඒ සම්බන්ධ වුණ කට්ටිය ඔක්කොටම වීඩියෝ ලින්ක් එක 27 උදේ එවනවා. උදේ හරි ඒ දවසේ ඇතුළත එවනවා. 28 උදේ මම පටන් ගන්නවා. 28 මුකුත් කරන්නේ නැහැ. ලින්ක් එවන්න, මුදල් එවන්න මුකුත් කරන්න එපා. මම බාර ගන්නෙත් නැහැ මුකුත් කරන්නේ නැහැ. 26 වෙනිදා ඉවර කරන්න ඕනේ. ඕගොල්ලෝ 26 ඉවර කරගත්ත ගෙවලා ඉවර කරනාට පස්සේ තමයි මම ඒ කට්ටියට වීඩියෝ ලින්ක් එකක් මම එවන්නේ. එන මතක තියාගන්න ඕනේ ඒක. ඒතකොට කැමති කට්ටියට පංචාංග ග්‍රාහක ස්පුඩිතක් බලන එක විදිය විග්‍රහ කරන විදිය අවබෝධ කරගන්න පුළුවන් ඒකේ. කැමති කට්ටියට ඒකට සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් මම ඊළඟ වැඩසටහනේ ඔයගොල්ලන්ව හම්බෙන්න. එතෙක් ඔබ සැමට ආයිබෝවන් තෙරුවන් සරණයි.